ආයිබෝවන් කියලා පිළිගන්නවා අදත් ඔයාලා මගේ channel එකට. ඔන්න ඉතින් අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මං ආවා ඔයාලා ළඟට. ඉතින් මේ වීඩියෝ එක බලන්නේ මාව subscribe කරපු නැති කෙනෙක් නම් මාව subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම ඔයාලගේ අදහසුත් කමෙන්ට් එකක් විදියට මට දක්වන්න කියලා ඉල්ලනවා. ඉතින් ඔයාලට මේ පේනව නේද? දහසක් වැඩ ඇස්සේ මම මේ කරන්නේ පරිප්පු බීජ පැකට් කරපු එක. ඉතින් ඔයාලා දන්නවනේ මම පරිප්පු බීජ බෙදා හරින වීඩියෝ එකක් දැම්ම කියලා. ඉතින් ඒකට මං හිතුවටත් වැඩිය හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉතින් ගොඩාක් අය පරිප්පු බීජ හොයලා තියෙනවා. ඒ බව මන් දැනගත්තේ YouTube එකේ මේ පරිප්පු ගැන වීඩියෝ බලද්දි. ඒ වගේ කමෙන්ට් කියෙව්වම ඒව යටින් ගොඩාක් අය පරිප්පු බීජ ඉල්ලලා කමෙන්ට් කරලා තියෙනවා. ඒත් ඒවට උත්තර නම් ලැබිලා තිබුණේ නැහැ. ඉතින් මන් දන්නවා ඒකෙන් මන් තේරුම් ගත්තා ගොඩාක් අයට මේ පරිප්පු බීජ උමනා වෙලා ඉඳලා තියෙනවා. ඉතින් මට තේරුණා මම මේ කරන්න හදන්නේ ගොඩක් හොඳ කාර්යයක් කියලා. හැබැයි මට ලොකු ප්‍රශ්නයක් තිබුණා. මොකද මේ බීජ යවන්න එක්කිනෙකුට වැය වෙන්නේ සුළු මුදලක් වුණාට ඒක එකතු වෙනකොට මට ඒක ලොකු ගාණක්. ඉතින් මං තවම ආර්ථික මට්ටමින් ලොකු තැනකත් නැහැනේ. ඉතින් දැනටත් ඉල්ලපු අයට යවන්න මුද්දරවලට මට සෑහෙන වියදමක් ගියා. ඉතින් ඉදිරියේදී මගෙන් පරිප්පු බීජ ඉල්ලන අයට නම් මට මුද්දර කවර එවන්න සිද්ධ වේවි. ඇත්තට මට එහෙම කිව්වට දුකයි. ඉතින් මං කැමති නෑ කාටවත් එහෙම කරදර කරන්න. ඒ වුණාට ඉතින් ඔයාලා මාවත් තේරුම් ගනී කියලා මං හිතනවා. ඉතින් ඒ වගේම මගෙන් තව ගොඩක් අය අවර බීජ, තැල් බීජ එහෙමත් ඉල්ලලා තිබුණා. ඉතින් ඒ හැමෝටම මම ඒ බීජත් එවන්නම්. හැබැයි ඉතින් හෙන්දිරික බීජ ඉල්ලපු අයට නම් කියන්න තියෙන්නේ සමා වෙන්න කියලා තමයි. ඉතින් ඔයාලා දැක්කනේ මටත් තිබුණ එක හෙන්දිරික ගහයි. ඒ වර්ගයේ බීජ හැදෙනවත් ගොඩක් අඩුයි. ඉතින් මම මේ තියෙන බීජ ටික ඔයාලට එව්වොත් මට ආයේ බෝ කරගන්න නැති වෙනවනේ. ඉතින් මම තව පාරක් ඒ වගේම පැල හදාගෙන ඒ වගේ එන ඇට වලින් ඔයාලට එවන්නම්. ඉතින් එතකන් චූට්ටක් ඉවසලා ඉන්න වෙයි හොඳේ. ඉතින් මම මේ විදියට මේ ඉටි කවර වලට දාලා මේ බීජ පැකට් කරේ. මට බය හිතුණා ඔයාලට යවනකොට මේ ඇට තැල්ලිලා හරි කවර ඉරිලා ඒ වගේ නැති වේවි කියලා. ඉතින් වැඩිය හොඳට තමයි මහන්සිය නොබල මේ විදියට කවර වලට දාලා සීල් කරේ. ඒ වගේම ඇත්තටම මට මේ පරිප්පු බීජයක් හරි අහක දාන්න හරි දුක හිතුණා. මට ඔයාලට පෙන්වන්න ඕන වුණා මේ පරිප්පු බීජ සුද්ධ කරලා කොහොමද තියෙන්නේ කියලා. ඒ වුණාට මම ආයේ කල්පනා කරා මම එහෙම පරිප්පු බීජ සුද්ධ කරොත් ඒක තව කෙනෙකුට හිටවන්න තියෙන අවස්ථාවක් නැති වෙනව නේද කියලා. ඉතින් අන්නේ ලෝභකම හිතේ තියාගෙන මම මේ පරිප්පු බීජ සුද්ධ කරන්න ගියේ නැහැ. ඉතින් ඇත්තටම මට ආසාවට මේ පරිප්පුව ආහාරයටවත් ගන්න බැරි වුණා. ඒත් මම දන්නවා මම මේ කරේ ගොඩාක් හොඳ වැඩක් කියලා. ඉතින් මෙන්න මේ ඔයාලට මං මෙන්න මේ විදියට පෙන්වන්න එකම එක බීජයක් සුද්ධ කරා. මේ පේනව නේද? ඉතින් මේ පරිප්පු වල නම තෝර පරිප්පු කියලා මං දැනගත්තා. අනිත් කාරණාව තමයි මේ තෝර පරිප්පු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ කාලෙදී අපේ රටට බඩු ගෙන්නන එක තහනම් කරානේ පිට රටෙන්. අන්න එතකොට ඇඹිලිපිටිය ප්‍රදේශයේ ගොඩාක් වගා කරාලු මේ තෝර පරිප්පු වර්ගය. ඉතින් තවමත් ඒ ප්‍රදේශවල මේ තෝර පරිප්පු දකින්න තියෙනවලු. ඉතින් මම විශ්වාස කරනවා ඒ ඇඹිලිපිටිය පැත්තේ ඉන්න වයසක අම්මලා තාත්තලා මේ තෝර පරිප්පු ආහාරයට ගන්න එක එක විදි දන්නව ඇති. ඒ වගේම මේ පොතු ඒ කියන්නේ පියලි කරගන්න මේ පරිප්පු පියලි කරගන්න විදියත් ඒ අම්මලා දන්නව ඇති. ඉතින් ඒ කාට හරි පුළුවන් නම් මේ වීඩියෝ එක දැක්කොත් මේව පියලි කරගන්න තියෙන ක්‍රම කමෙන්ට් එකක් විදියට හරි කියන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔන්න මේ හදන්නේ මගේ මේ ගහේ තියෙන පරිප්පු බීජ බෙදා දෙන්න මදි වුණොත් ආයෙත් වගා කරගෙන බෙදා දෙන්න හිතන් මාත් පැල ටිකක් බෝ කරගන්න. ඉතින් මේ විදියට සාමාන්‍ය මතු පිට පස් විතරක් පුරෝපු කවරවල මමත් මෙන්න මේ විදියට බීජ ටිකක් හිටව ගත්තා.
වැඩි දෙයක් කරේ නැහැ ඉතින්. මේ කවරවල පස් පුරවලා බීජ දෙක වගේ හිටෙව්වා. එක ඇටයක් පැල නොවුනොත් තව එකක් තියෙන්න ඕනි නිසා තමයි බීජ දෙක වගේ හිටෙව්වේ. ඉතින් පැලවුනම් මං ඔයාලට පෙන්නන්නම්කෝ. ඉතින් ඔයාලත් මම මේ වන බීජ මේ විදියට හිටව ගන්න හොඳේ. අනිත් කාරණාව තමයි ඔයාලා මම මේ ගන්න උත්සාහය සාර්ථක කරන්න ඕනි නම් ඔයාලත් ඒ වගේම පැල හදාගෙන තවත් වගා කරන්න ආසායට බෙදලා දෙන්න ඕනි හොඳද? ඉතින් එහෙම වුණොතින් අපිට පුළුවන් මේ පරිප්පු බීජ ලංකාවෙම ප්‍රචාරය කරන්න. ඉතින් මගේ මේ වීඩියෝ එක බලන්නේ ගොඩක් වගා කරන්න ආසායනේ. ඒ වගේම වගා කරන අයත්නේ. ඉතින් ඒ අයගෙන් ආදරින් ඉල්ලනවා ඔයාලා ළඟත් මේ වගේ වඳ වීගෙන යන බීජ වර්ග තියෙනවා නම් මේ විදියට හැමෝටම බෙදලා දෙන්න ඔයාලට පුළුවන් නම් මට එවන්න කියලා. ඉතින් මම එහෙම ඔයාලා කමෙන්ට් එකක් දැම්මම මම ඔයාලට මගේ ලිපිණය ලබා දෙන්නම්. පුළුවන් නම් ඒ ලිපිණයට මට එවන්න. ඔයාලගේ අතින් මුදල් වේදම් කරන්න එපා. එහෙම වුණොත් ඒ පාර්සලයට මමම මුදල් වියදම් කරලා ගන්නම්. අපේ රට වෙනුවෙන් ඔයාලට ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නම් ගොඩාක් වටිනවනේ නේද? කෙනෙක්ට අපි ගොඩාක් සල්ලි වියදම් කරලා දානයක් දුන්නත් මේ වගේ දෙයක් කරත් ඒක එකම පිනක් කියලා මට හිතෙනවා. මොකද අපි මේ දෙන බීජ වර්ග වලින් කෙනෙක් එක වේලක් හරි වගා කරගෙන එක වේලක් හරි කාවිනේ නේද? ඉතින් ඔයාලට මේ පරිප්පු වර්ග ගැන තව විස්තර දැනගන්න ඕන නම් YouTube එකේ පරිප්පු වගාව කියලා ගැහුවම ගොඩක් වීඩියෝ ඒවි. ඉතින් ඔයාලට ඒ වීඩියෝ වලින් තවත් මේ පරිප්පු ගහ ගැන විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මට තේරුණ විදියට මටත් වැඩිය ගොඩාක් දැනුම තියන අය තමයි ඒ පරිප්පු වගාව ගැන වීඩියෝ කරලා තියෙන්නේ. ඉතින් ආදරෙන් ඉල්ලනවා ඔයාලා ඒ වීඩියෝත් බලන්න කියලා. මොකද එතකොට ඔයාලට තවත් මේ පරිප්පු වගාව කරන්න ආස හිතේවි. ඉතින් මේ තියෙන්නේ මගේ ඔයාලට යවන්න ඇසුරුම් කරපු අවර බීජ. ඉතින් මම මුලදී හිතුවේ නැහැනේ මේ වගේ බීජ බෙදා දෙන්න. මන් ළඟ ගොඩාක් තිබුණත් මම ඒවා පුංචි පුතාට තම්බල එහෙම කන්න දුන්න ඇරෙන්න මෙහෙම පරිස්සම් කරේ නැහැ. ඉතින් මන් ළඟ ඒ කියන්නේ වගා කරන්න ඉතුරු කරගෙන තිබුණු බීජ ටික තමයි මම මේ විදිහට ඇසුරුම් කරේ. මොකද මගෙන් කීප දෙනෙක්ම අවර බීජ ඉල්ලලා තිබුණා. ඉතින් මට තව අය ඉල්ලුවොත් ඉදිරියේදී දෙන්න මං වගා කරපුවා තියනනේ. ඒ වගේ මං ඉතුරු කරගන්නම්. ඉතින් මං ඔයාලට කිව්වනේ YouTube එකේ තව මේ පිළිබඳ වීඩියෝ තියෙනවා කියලා. ඉතින් මේ පෙන්නන්නේ ඒ වීඩියෝ වල thumbnail තමයි. ඉතින් ඔයාලා YouTube එකට ගිහිල්ලා මේ වීඩියෝත් බලන්නකෝ එහෙනම්. අනිත් කාරණාව තමයි මේ පරිප්පු ඉන්දියාවේ ගොඩාක් මහ පරිමාණයෙන් වගා කරනවා. ඉතින් ඉන්දියාවේ මේව පියලි කරගන්න මැෂින් එහෙමත් තියෙනවා. ඉතින් අපේ රටේ නැති වුණාට ඉන්දියාවේ මේ පරිප්පු මහ පරිමාණයෙන් වගා කරලා ඒ මැෂින් වලින් පියලි වෙන් කර ගැනීම සිද්ධ කරනවා. ඒ වගේම තවමත් ඉන්දියාවේ මේ විදියට තාච්චියක බැදලා මෙන්න මේ විදියට පියලි කරගන්න ක්‍රමත් තියෙනවා. ඉතින් අපේ රටෙත් අතීතයේදී මේ වගේ විවිධ ක්‍රම තියෙන්නේ නැති. එකම එක හේතුව තමයි අපේ ක්‍රම දන්නේ නැති එක. ඉතින් මේ පෙන්නන්නේ ඉන්දියාවේ වගේ තියෙන පුංචි මැෂින් එකක්. මේ නම් පෙන්නන්නේ ඉතින් මගේ පුංචි ව්‍යාපාරය තමයි. පේනව නේද? මේ තමයි මගේ කෝපි ව්‍යාපාරේ. ඉතින් ඔයාලා හැමෝම දන්නවනේ මම පොඩියට කෝපි ව්‍යාපාරයක් කරගෙන යනවා කියලා. ඉතින් අපි ගෙන කෝපි වල ගොඩාක් වැලි, ගල් වැලි, කොණ්ඩ කෑලි, කොණ්ඩ ගස් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒව හොඳට හොදලා ගරන්න ඕනේ. ඉතින් එහෙම ගරලා අවුවට දාපු මගේ කෝපි තමයි මේ පේන්න තියෙන්නේ. ඉතින් යටට ටකරමක් දාලා ඊට උඩින් මේ විදිහට ඉටි කොලයක් දාලා මෙහෙම ඉතින් හොඳ අවුවේ වේලෙන්න දාලා තියෙනවා. ඉතින් මෙහෙම දාලා මදි මේක සැරෙන් සැරේම ඇවිල්ලා ඒ පැත්තට මේ පැත්තට අත ගන්න ඕන ඉතින් වේලෙන්න. ඉතින් ඇත්තටම ගොඩාක් අවුවයි. ඒත් මට තියෙන වැඩත් එක්ක තොප්පියක්වත් දාගෙන ඉන්න ඉතින් කලබලෙට මතක් වෙන්නේ නැහැ. අවුවේම ඇවිල්ලා ඉතින් අතපත ගාලා යනවා. ඉතින් ඔයාලට මම මේ ටික පෙන්නන්නේ මොකද දන්නවද? ඉතින් ඔය
ව්‍යාපාරයක් නොකරන රැකියාවකට නොයන චූටි නංගිල එහෙම ඉන්නවා නම් මගේ මේ වීඩියෝ බලන ඉතින් ඒ කට්ටියට ආදරෙන් කියනවා දැම්ම මේ වගේ තමන්ගේ ධෛර්යයෙන් උත්සාහයෙන් හම්බ කරගන්න පුළුවන් පුංචි ස්වන් රැකියාවක් හරි පටන් ගන්න. ඉතින් ඒ ස්වන් රැකියාවෙන් දිගින් දිගටම කරගෙන යනකොට ඔයාලට හොඳ තැනකට එන්න පුළුවන්. ඉතින් මගේත් ලොකුම උත්සාහය තමයි ඉතින් මම මේ වැඩ කටයුතු ඔක්කොම ඇස්සේ මගේ ව්‍යාපාරෙ දියුණු කරගන්න ගොඩාක් දේවල් කරනවා. ඉතින් මේ ඉන්නේ මගේ පණ තමයි. එයාට ගෙදර අම්මලගේ ගෙදර යන්න ඩොට් එකක් තියාගන්න කිව්වම එයා ඉතින් ෆුල් මේකප් එකක් දාගෙන ඔය ඉන්නේ ඉතින් ගෙදර අම්මලා හයන්න. මම ඉතින් හේදුවෙත් නෑ අම්මටත් මෙයාගේ හුරතලේ බලන්න ඕනි නිසා. ඉතින් මේ වීඩියෝ ක්ලිප් එකත් මම මෙතනින් එකතු කරේ මෙයාටත් කවදා හරි ලොකු වුණ දවසකට මෙයාගේ මේ දඟ වැඩ බලන්න පුළුවන් වෙන්න. ඉතින් ඔයාලට මේ පෙන්වන්නේ මට අලුතෙන් දිය කූඩුළු පාට දෙකක් හම්බුණා. ඉතින් ඒක හිටවන්න බඳුනක් හදාගන්න තමයි මේ හදන්නේ. ඔයාලා දන්නවනේ දිය කූඩුළු ඉක්මනට මුල් කුණු වෙනවා කියලා. ඉතින් මම කරේ මෙන්න මේ විදියට බඳුනට පුරවගත්ත පස්මාදිය හොඳට උණු වතුර දාලා මේ විදියට තෙම්මගත් එක. ඉතින් ගොඩක් අය මල් වගා කරන අය මේ වෙනුවෙන් කැප්ටාන් කියන දිලීරනාශකය එකතු කරනවා. ඒ වුණාට ඉතින් අපි ගෙදර හිටව ගන්න මල් අත්තකට දෙකකට ඒ වගේ රසායනික දේවල් එකතු කරන්න ඕනි නැහැනේ. ඉතින් මම කරන ක්‍රමය තමයි මේ ඔයාලටත් පෙන්නුවේ. මේ ක්‍රමය ගොඩාක් සාර්ථකයි. ඉතින් මේ පෙන්වන්නේ කුඩු කරන්නගෙන ආපු හොඳින් රෝස් කරපු කෝපි. ඉතින් දැන් මේ හදන්නේ මම මේ වගේ තියෙන රොඩු ඉවත් කරගන්න. රොඩු කියන්නේ මේ කෝපි බදිනකොට උඩ තියෙන සිවියක් වගේ එකක් අයින් වෙනවා. ඉතින් ඒ සිවිය අපි හලා ගන්න ඕනි. ඒ සිවියත් එක්ක කෝපි කුඩු කරෝතින් ගොඩාක් තිත්තයි. ඉතින් කෝපි වල උසස් තත්ත්වයක් ගන්න අපි ඒ කෝපි රොඩ්ඩ අයින් කරන්න ඕනි. ඉතින් මම මේ හදන්නේ දැන් මේ දැල් භාජනෙන් මේ කෝපි වල ඒ පොත්ත අයින් කරගන්න. ඉතින් එහෙම අයින් කරගන්න පොත්ත මම මගේ පැලවලට යොදා ගන්නවා. ඒක ඔයාලා දන්නවද? ඉස්සර මට තිබුණේ හරිම දුක්බර අතීතයක්. ඒ කියන්නේ ආර්ථික පැත්තෙන් මං ගොඩාක් පහළ තැනක හිටියේ. ඒ කියන්නේ ඇත්තටම මට කියන්නත් දුකයි. ඉස්සර මම මගේ මහත්තයත් එක්ක කන්න කඩේකට ගියාම මට කොයිතරම් බඩගිනි වුණත් එක රෝල්ස් එකක් කාලා තව එකක් කන්න ඕන වුණොත් හිමීට මහත්තයගේ මූණ දිහා බලනවා. ඒ කියන්නේ එයාගෙන් මං හිමීට අහන්නේ ඔයා ළඟ සල්ලි තියෙනවද කියන දේ තමයි. ඉතින් ඒ කියන්නේ ඒ කාලේ මහත්තයටත් හරියට රැකියාවක් තිබුණේ නැහැ. ඉතින් එයා කරන්නේ රියදුරු රැකියාවක්නේ. ඉතින් දවසක් ඒ රැකියාව තිබුණත් ඊළඟ දවසේ නැහැ. ඒ වගේ ඒ කියන්නේ ස්ථිර තැනක නෙමෙයි ජොබ් එක කරේ. ඒත් පුංචි කාලේ ඉඳන්ම මම ආසාවෙන් හිටියා මගේ කියලා ව්‍යාපාරයක් කරන්න. ඉතින් ඔහොම ඉන්න අතරේ තමයි දවසක් මටයි මහත්තයටයි මල්වාන ප්‍රදේශයට යන්න ඕනේ. ඉතින් එහෙ පහන්තිර රෙදි තියෙනවනේ. මට හිතුණා පහන්තිර රෙදි ගෙනල්ලා පහන්තිර හදන්න ඕනි කියලා. ඉතින් ඒ විදියට පහන්තිර හදාගෙන මම කඩයක් ගානේ ගියා. ඉතින් කඩ 100කින් ඇහුවොත් කඩ 2කට 3කට වගේ තමයි මට පහන්තිර දාගන්න පුළුවන් වුණේ. මං ඉතින් ඒත් අතෑරියේ නෑ. ඉතින් එහෙම ටික මං කඩ අඳුන ගන්නකොට මට තේරුණා මම මේ පහන්තිර දදා ඉඳලා හරියන්නේ නැහැ කියලා. ඉතින් මං අඳුනගත්ත කඩ ටික තියෙනවනේ. මං ඒ වගේ මැනේජර්ලත් එක්ක කතා කරගෙන ඊට පස්සේ මම හිමීට කුළු බඩ ව්‍යාපාරයක් පටන් ගත්තා. ඉතින් මං ඉස්සෙල්ලාම කරේ අබ. ඉතින් මම ගෙදර තියෙන බ්ලෙන්ඩරෙන් තමයි ඉස්සෙල්ලාම අබ කුඩු කරේ. එහෙම කරලා මං ඇසිරුමක් හදාගෙන ඔන්න අබ්බ කඩවල වලට දාන්න ගත්තා. ඒ විදියට මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු ඒවා නම් මම මෝලට දීලා කොටා ගත්තා. ගම් මිරිස් කුඩු එහෙමත් මං ගෙදර බ්ලෙන්ඩරෙන් තමයි කරේ.
කතාවෙන් කතාව කියන්න බැරි වුණානේ. මේ තියෙන්නේ අර කෝපි වලින් අයින් වෙන මේ රොඩ්ඩ තමයි. ඉතින් මේක හොඳින් බැදිලා තියෙන්නේ. කියන්නේ අර 10 තියෙන්නේ. 10 වලට සමානයි. ඉතින් මම මේවත් පැලවලට දානවා කියලා මං කලිනුත් කිව්වනේ. ඉතින් ඔන්න ආයෙත් එහෙනම් මගේ කතාව කියන්නම්. ඉතින් එහෙම යනකොට ඔන්න ආවා කොරෝනා කාලේ. ඉතින් කොරෝනා කාලේ ලොකු ව්‍යාපාර කරන කුළුබඩු ව්‍යාපාර කරන අයට ඉතින් ඒ කඩවල් වලට එන්න බැරි වුණා. ඉතින් මං හිමීට එහෙමම තව කඩවලට ගිහිල්ලා මේ මගේ ප්‍රදේශයේ මගේ ව්‍යාපාර වැඩි කරගත්තා. ඉතින් ඒ විදියට මම කරේ මගේ ඒ කියන්නේ ඒරියා එක ලොකු කරගත්ත නෙමෙයි. මම කඩවල් වලට දාන මගේ බඩු වර්ග ප්‍රමාණය වැඩි කරගත්තා. ඉතින් අපිට අද ටිකක් හුලනුත් වැඩි. ඉතින් වොයිස් කරන්නත් අමාරුයි. ඔයාලටත් ඇහෙනවා ඇති ටිකක් හුලන් සද්දේ. ඉතින් මම එහෙම ඔන්න ඒ විදියට තමයි මම මගේ බිස්නස් එක ටික ඉහළට ගත්තේ. ඉතින් මට තව කියන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මම මගේ සම්පූර්ණ කතාවම එක වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න ගියොත් ඔයාලට මේ වීඩියෝ එකත් එපා වේවි. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක දිගටම ඉන්නකෝ. එතකොට ඔයාලටත් ගෙදරට වෙලා කරන්න සංරැකියා ගොඩක් මම කියලා දෙන්නම්. ඉතින් අදට නම් මට යන්න වෙනවා. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මාත් එක්ක හිටියට. ඉතින් මේ වගේම තව වීඩියෝ එකකින් අපි හම්බෙමු එහෙනම් ආයේ.